Welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට ඔන්න මම නම් මුලින්ම අද මගේ room එක clean කරන්න තමයි හදන්නේ. ඉතින් මම අද ඔයාලට ගෙනාවේ ලස්සන dialogue එකක්. එහෙනම් මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මුලින්ම මම මගේ පොත් මේසය අස් කරගත්තා. මම ඔයාලට description box එකේ හරි පළවෙනි comment එකේ pin කරලා හරි WhatsApp channel එකේ link එක දාන්නම්. ඒක join වෙන්න අමතක කරන්න එපා. එහෙනම් මගේ මේස රෙද්ද අයින් කරලා මම කාමරේ අතු ගාලා යම මේස රෙද්ද වේලුණාට පස්සේ දාගෙන ඔන්න පොත් මේසෙ නම් අස් කරගත්තා. දැන් මගේ කන්නඩි මේසෙ අස් කරගන්න තමයි යන්නේ. ඔන්නෝම කාමරෙත් අස් කරගෙන වොෂ් එකක් දාගෙන ඇවිල්ලා මම ක්ලාස් යන්න තමයි දැන් හදන්නේ. මම දැන් මගේ ක්ලාස් බෑග් එක හදලා ක්ලාස් යන්න තමයි හදන්නේ. දැන් නම් මම ක්ලාස් ගිහින් ඇවිල්ලා තමයි මේ වීඩියෝ එක රෙකෝඩින් කරගත්තේ. ඉතින් මං ගිහින් ඇවිල්ලා මුලින්ම පොත් බෑග් එක අස් කරගෙන වොෂ් එකක් දාගෙන ඇවිල්ලා ලන්ච් එක ගන්න තමයි ගියේ. ඉතින් මං ලන්ච් එක විදියට ගත්තේ නූඩල්ස් එකක්. ඉතින් මේ නූඩල්ස් එක නම් හරිම සැරයි. ඒත් ඒක රසට තිබ්බා. ඉතින් මම ඒක කාලා මගේ පුස් පැටියා බලලා ආයි වැඩ කරන්න තමයි යන්න හදන්නේ. දැන් කරේ ඉස්කෝලේ හෝම්වර්ක් එකක් තිබ්බා. ඒකේ චිත්‍රයක් ඇඳලා නෝට් ටිකක් සම්පූර්ණ කරන්න තමයි තිබ්බේ. ඒ වැඩත් කරලා මම සයන්ස් සබ්ජෙක්ට් එක පාඩම් කරන්න තමයි යන්න හදන්නේ. ඉතින් මම ඔයාලට පොඩි ස්ටඩි ටිප්ස් එකක් කියලා දෙන්නම්. අපි පාඩම් කරද්දී ඒකේ වැදගත් වෙන කරුණු ටික අපි highlights කරගන්න ඕනේ. එතකොට ඒක අපි දකිනකොට අපිට ඒක කියවන්න හිතෙනවානේ. එතකොට අපිට පාඩම් කරගන්න ලේසියි. ඉතින් මේ හැම පාඩමක් අවසානෙම short